සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම මේ ලෑස්ති කරගන්න හදන්නේ මාළු එකක්. මේක එයා ෆ්‍රයි එකට දාගන්න තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ. මේකට මම දාලා තියෙනවා ලුණු, කෑලි, මිරිස් චුට්ටක්, දෙහි, ඊට පස්සේ එකතු කරා කහකුඩු චූට්ටක් එකතු කරා. එහෙම එකතු කරලා හොඳට කලවම් කරලා තමයි මම මේ තියෙන්නේ. දැන් මම මේකට එකතු කරනවා සුකිනි. සුකිනි එළවලු ටිකක් දැම්මහම මාළු එක එයා ෆ්‍රයි කරනකොට හරිම රසයි. ඒකින්ද මම මේකට එකතු කරන්නේ එළවලු හැටියට සුකිනි විතරයි. තව ඒකට තක්කාලි ගෙඩියක් විතරක් දානවා. තක්කාලි පොඩි තක්කාලි වලින් එකතු කරනවා ටිකක්. ඊට පස්සේ ලුණු සුදු ලුණු ටිකකුත් එකතු කරනවා. මේ විදිහට තක්කාලි පොඩි තක්කාලි ගෙඩි කිහිපයක් කපලා අරගෙන මම ඒකට උඩින් දානවා. දාලා ලුණු සුදු ලුණු ටිකකුත් මම මේ විදිහට පොඩියට කපාගෙන තියෙන්නේ. ඒ ටික ඔක්කොම එකටම දානවා. ඊට පස්සේ මම මේකට දානවා පෙර්සි කොළ කීපයක්. මේක දාපුවහම හරිම සුවඳයි. ඒ වගේම අමුතු රසකුත් එනවා මාළු එකෙන්. මේ විදිහට ඔක්කොම ටික ලස්සනට දාගන්නවා. දාලා මේක එයා ෆ්‍රයි එකේ විනාඩි ගොඩක් වෙලා දාන්න ඕනේ නැහැ. මොකද මේ එළවලු මාළු එක ඉක්මනට තැම්බෙනවා. එළවලු එකත් ඉක්මනටම තැම්බෙන එකක්. ඒක නිසා මම මේක විනාඩි 15ක් විතර එයා ෆ්‍රයි එකට දාලා ගන්නවා. මේ විදිහට. ඊට පස්සේ මම ලෑස්ති කරගත්තා මේ වගේ පොඩි අල පොඩි පොටැටෝස්. මේක මම තම්බලා අරන් තියෙන්නේ. මේක මේ විදිහට පුංචි දෙකට සාමාන්‍ය මේ අල ගෙඩියක් දෙකට කැපුවාම ඇති. මේ විදිහට දෙකට කපලා මේ තම්බලා තියෙන අල සාමාන්‍යයෙන් මේක කන්නේ තම්බලා නිකම්ම කන්නත් පුළුවන්. නැත්නම් මේක මේ විදිහට එයා ෆ්‍රයි මම නිකම් ෆ්‍රයි කරගන්න හදන්නේ. මේක ඉතින් ඇත්තටම මේ තම්බන්න නැතුව කරන්නත් පුළුවන්. මේක ඉක්මනට තැම්බෙන අල වර්ගයක්. ඉතින් ඒක නිසා මම ඒ උනාට ලේසියට මම කරගත්තේ මේක තම්බලා අරන් මේ විදිහට දෙකට කපා ගත්තා. දැන් මේකට ලුණු ගම්මිරිස් විතරක් දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරලා ගන්නවා මේ විදිහට. අපි මේ වගේ සස්පානකට දාලා. ඊට පස්සේ අපි බලමු කොහොමද කියලා. කපාගත්තු අල ටික මේ විදිහට තියෙනවා. දැන් මම මේකට එකතු කරනවා ලුණු ටිකක් මේ විදිහට උඩින්. ගොඩක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ කැමති කෙනෙකුට මේකට දාන්න පුළුවන් කෑලි මිරිස් සැර අවශ්‍ය කෙනෙකුට නම්.